අද මම කැමති ඔබව රැගෙන යන්න ආදරණීය මතකයන් ආදරණීය පද සංකල්පනා කැටිවුණු මිහිරිතම ගීතයකට. ඔබයි රම්‍ය සඳ කිරණ. මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලිනී මහත්මිය. මෙහි පද රචනය සුනිල් ආරියරත්න මහතාගෙන්, සංගීතය එච්.එම්. ජයවර්ධන මහතාගෙන්. ඔබයි රම්‍ය සඳ කිරණ ගග අන්ධකාරේ, ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හාන කාලේ. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ, ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ. සඳ එළිය යනු නොකිලිටුණු දායාදයක්. ප්‍රේමය සඳ එළියසේ පිවිතුරු වෙනවා නම් මොනතරම් සුන්දරද. ආත්මීය ප්‍රකාශනයක් ගැඹුරු මෙම පද රචනයේ ප්‍රේමයේ මధుර බව එකසේ කියා දෙන නව ආකෘතියකට අනුව නිර්මාණය වන ගීතයක්. ගැහැණියක් තමාගේ ලෝකයේ තුල තම පින්වතාව පරමාදර්ශී භාවයට පත් කරගන්නවා. මේ ඝන අන්ධකාරයේ රම්‍ය වූ සඳ කිරණ ඔබයි. සඳ කිරණ හරිම සෞම්‍යයි. ගිම්හාන කාලයේ සෞම්‍ය වූ තරු එළිය ඔබයි. ගිම්හාන කාලය කියන්නේ අහස හොඳටම පැහැදිලි කාලයේ තරු එළිය හරිම පැහැදිලි. හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන සම්භාවනීය වචන භාවිතා කරමින් රචකයා මේ ගීතය කැටයම් කර තියෙනවා. සදානන්ද කර වූ ඔබේ මధుර රාවේ පිපියාමි අරවින්දයක් සේ තඩාගේ. ඔබේ ඔය මధుර හඬ ඇසෙන විට මා විලක පිපෙන නෙළුමක් පරිද්දෙන් පිබිදෙනවා. මෙහි එන අපූර්වත්වය වන්නේ ගද්‍යමය කොටසයි. ප්‍රේමය නම් කිමෙයි ඔබ මට කියා දුන්නේහිය. දැන් මගේ පරමාර්ථය ඔබය, මගේ පරමාදර්ශය ඔබය, මගේ ඒකායනය පරමාර්ථයද ඔබය. ආදරයෙන් පරමානන්දයට පත්වෙන ගද්‍යමය කොටසක් ඇයගේ එකම අරමුණ, එකම පැතුම ඔහුයි. උදා වූ සුපින්දම් නුසුන් මී රැඳේවා, මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා. හැම හදවතකම පොඩි හරි තැතිගැන්මක්, අවිනිශ්චිත බවක් තියෙනවා ආදරය සම්බන්ධව. තම පින්වතාව, තම ආදරවන්තයාව තමන්ට නොලැබීවියාව කියා ඇයගේ එකම ආදරය මේ ආත්මීය බැඳීම සුන් නොවන්නට, ඇයගේ පුංචි ලෝකය දුක් තැවුල් නොවන්නට ඇයගේ ඉල්ලීම මගේ මේ පුංචි ලෝකයේ දුක් තැවුල් නොවේවා යන්නයි. ප්‍රේමයේ ద్వාරය ඔබ මට විවර කෙරෙහිය. දැන් මගේ අතීතය ඔබයි, මගේ වර්තමානය ඔබයි, උත්තරීතර අනාගතයද ඔබයි. මෙහි ප්‍රේමයේ දාර්ශනික අර්ථයක් මතු කරයි. ප්‍රේමය වනාහි ජීවිතයේ කොටසකි. ප්‍රේමය ජීවිතයට බද්ධ වී ඇත. මොහු ආදරයේ දොරටුව, ප්‍රේමයේ ద్వාරය, ප්‍රේමයේ ආදරයේ දොරටුව ඇයට විවර කරන්නේ ආත්මීය බන්ධනයක් ඇති කරමින්. මේ රචකයා අතීතය, වර්තමානයේ, අනාගතයන්ගෙන් ප්‍රකාශ කරන්නේ එකම ආදරයක්, මැරෙන තුරාවට වෙන කිසිවෙක් නොපතන බවයි. එකම ආදරයක් බලාපොරොත්තු වෙන බවයි. අලංකාර පද්‍ය සහ ගද්‍ය තුළින් අදටත් නොමැකෙන මතක සටහන් ආවර්ජනය කරන්නට රචකයා සමත් වෙලා තියෙනවා. ඉතින් ආදරයෙන් පිරුණු සිත් කිසි දිනක කිසිවෙකුට වෛර නොකරාවි, තරහ නොකරාවි, ඊර්ෂ්‍යා නොකරාවි. ඔවුන්ගේ හදවත් ආදරයෙන් පිරුණු නිසාවෙන් ඔවුන් හැමතෙම ආදරේ, කරුණාව පෙන්නනවා. ඉතින් ආදරයේ මියදුණු මිනිසුන් හරිම ප්‍රචණ්ඩයි. මෘදුකමක්, මුලුක් ගතියක් ඔවුන්ගේ නැහැ. ඉතින් අපි මේ ගීතය රස විඳමු. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ, ඔබයි සෞම්‍ය
ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හාන කාලේ හා 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 සදානන්ද කරු ඔබේ මధుර රාවින් පිපියාමි අරවින්දයක් සීතඩාගේ ප්‍රේමය නම් කීමයි ඔබ මට කියා දුන්නේය දැන් මගේ පරමාර්ථය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබය ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හාන කාලේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හාන කාලේ හා හා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා ප්‍රේමේ ద్వාරය ඔබ මට විවර කළේය දැන් මගේ අතීතය ඔබය මගේ වර්තමානය ඔබය මගේ උත්තරීතර අනාගතය ඔබය ඔබයි රම්‍ය සඳ කිරණ